ගුඩ් මෝනිින් හැමෝටම අද මම කතා කරන්න යන්නේ අපේ ඔන්ලයින් එකකවුන්් සිිස්ටම් එකෙන් අපේ ක්ලාස් ලිස්ට් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න මේ ඇවිගේෂන් බාරකයේ තියෙනවා මාස්ටර් ෆයිල් කියලා අපිට පුළුවන් මාස්ටර් ෆයිල්ස් වලට ගිහිල්ලා මාස්ටර් ෆයිල් වල තුන්වෙනි අඟ තියෙන ක්ලාස් කියන ෆෝම් එකට අපිට යන්න පුළුවන් මේක තමයි අපේ ක්ලාස් ලිස්ට් එක අපිට පුළුවන් මේ ක්ලාස් කියන එක අපේ කම්පැනි එකේ තියෙන ඩිපාර්ට්මන්ට් විදියට අපිට හදාගන්න පුළුවන් කම්පැනි එකේ තියෙන ඩිවිෂන් විදියට හදාගන්න පුළුවන් අපිට තව ප්‍රොෆිට් සෙන්ටර් එකක් විදියට ගන්න පුළුවන් ඒ වගේම අපිට පුළුවන් අපේ කම්පැනි එකේ තියෙන ජොබ් නම්බර්ස් විදියට අපේ ක්ලාස් ලිස්ට් එක හදාගන්න අපිට පුළුවන් අපේ ක්ලාස් ලිස්ට් එක මාස්ටර් ෆයිල් වලින් ගිහිල්ලා මාස්ටර් ෆයිල් එක ගියාම අපිට තුන්වෙනි වෙන ක්ලාස් ලිස්ට් එකට ගිහිල්ලා එතනින් ක්‍රියේට් ක්ලාස් ගියහම අපිට පුළුවන් අපේ ක්ලාස් එකක් අලුතෙන් ක්‍රියේට් කරගන්න. ඒක කම්පැනි එකේ ඩිවිෂන් එකක් විදිහට ඩිපාර්ට්මන්ට් එකක් විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපිට මෙතන ක්ලික් කරගන්න පුළුවන්. මේ ඒ වගේම තමයි ක්ලාස් කියන ෆෝම් එකේ තියෙනවා save and new කියලා save and close කියලා අපිට පුළුවන් save and new දුන්නොත් අපිට අලුතෙන් තව ක්ලාස් එකක් ක්‍රියේට් කරන view එක ගන්න පුළුවන්. මෙන්න මෙහෙම save and new දුන්නොත් අපිට තව අලුතෙන් ක්ලාස් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් save and close දුන්නොත් මේ මේක ක්ලෝස් වෙලා අපි ලිස්ට් view එක බලා ගන්න පුළුවන් ක්ලාස් ලිස්ට් view එක මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ඒ වගේම අපිට පුළුවන් අප්ඩේට් ෆෝම් එකෙන් අපේ ක්ලාස් අපි ක්‍රියේට් කරපු ක්ලාස් එක මොකක් හරි අප්ඩේට් එකක් කරන්න ඕන නම් අප්ඩේට් කරගන්න පුළුවන් ඒ වගේම අපිට පුළුවන් මෙතන ඉනැක්ටිව් ෆෝම් එකෙන් අපිට අපේ ක්‍රියේට් කරපු ක්ලාස් එකක් ඉනැක්ටිව් කරගන්න ඉනැක්ටිව් කරාම අපිට ලිස්ට් එකේ ඒ ක්ලාස් එක පෙන්නන්න නැති වෙනවා අපිට ඒක බලාගන්න පුළුවන් මෙතන මේ show all කියලා කියන ක්ලික් කරලා දාන්න පස්සේ අපිට ඉනැක්ටිව් කරපු ක්ලාස් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අපි ක්‍රියේට් කරපු ක්ලාස් එකක් අපිට ඩිලීට් කරගන්න ඕන නම් මේ ඩිලීට් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් අපේ ක්ලාස් එක ඩිලීට් කරගන්න. ඒ වගේම පුළුවන් අපිට මේ රීසෙට් කියන ඔප්ෂන් එකෙන් අපිට ක්ලාස් එක මෙතන රීසෙට් කරගන්න පුළුවන්. රීසෙට් කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අපි දාන අපි එන්ටර් කරන ට්‍රාන්සැක්ෂන් වලට ක්ලාස් එක යූස් කරලා ට්‍රාන්සැක්ෂන් එන්ටර් කරගන්න. දැන් ක්ලාස් එක යූස් කරලා ක්ලාස් එක මෙතන සිලෙක්ට් කරලා අපිට පුළුවන් ට්‍රාන්සැක්ෂන් එන්ටර් කරගන්න.
ඒ වගේම පුළුවන් අපිට මේ එන්ටර් කරන ට්‍රාන්සැක්ෂන් වලට අන්තිමට රිපෝට්ස් බලා ගන්න පුළුවන්. අපිට ක්ලාස් වයිස් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් රිපෝට් එකක් ගන්න පුළුවන්. ක්ලාස් වයිස් බැලන්ස් ෂීට් රිපෝට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ක්ලාස් වයිස් සේල්ස් රිපෝට්ස් ගන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් ක්ලාස් වයිස් පර්චේස් රිපෝට්ස් ගන්න. මෙන්න මේ වගේ අපිට පුළුවන් අපේ ඔන්ලයින් accounting system එකේ class list එක මෙන්න මේ වගේ අපේ company එකට use කරන්න. ඒ වගේම අපිට අන්තිමට class එක use කරලා profit and loss report එකක් අරගන්න පුළුවන්. අපිට ඒ class එකට අදාළව profit එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට class එකට අදාළව balance sheet එක රන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි අපි online accounting system එකේ class form එක use කරන්නේ. Thank you.